ඔන්න අද අපි දෙන්න ඔයාලව එක් කරගෙන යනවා අනුරාධපුරේ. මේක මම නම් ටික දවසක් ඉඳන් ප්ලෑන් කරපු ගමනක්. ඒ නිසා මට හිතුණා මේක vlog එකක් අරගෙන එන්න ඔයාලට. ඔන්න අපි දැන් ඉන්නේ තලාවේ. වෙලාව හවස 2ට 2:00 වගේ ඇති. ඉතින් මේ දවස්වල ටිකක් රස්නේනේ. අපි දෙන්න තලාව පහුවෙනවත් එක්කම නැවැත්තුවා මෙන්න මේ පැණි කොමඩු විකුණන්න තියෙන තැනින්. පැණි කොමඩු ගෙඩියක් එහෙම කාලා අපි දෙන්න දැන් මේ යනවා. හවස් වෙන්න අපේ ගමන ප්ලෑන් කරන්න හේතුව තමයි අපි හිතාගෙන ඉන්නේ අද අනුරාධපුරේ නවතින්න. ශ්‍රී මහා බෝධියට ගොඩාක් කිට්ටු තැනක තමයි අපි නවතින්නේ. කලින්ම බුක් කරලා අපි දැන් මේ එතනට තමයි යන්නේ. අපි නැවතුන ප්ලේස් එක මොකද්ද කියලා මම ඔයාලට වීඩියෝ එකේ කොතනක හරි මෙන්ෂන් කරන්න. ඒක ජය ශ්‍රී මහා බෝධියට ගොඩාක්ම කිට්ටු ප්ලේස් එකක්. ඉතින් ඔන්න ටික වෙලාවකට පස්සේ අපි ආවා. දැන් වෙලාව 3ට කාලයි. තාමත් පරිසරය ගොඩාක් අවුවයි. ඉතින් අපිට හිතුණා තව ටිකක් හවස් වෙලාම ජය ශ්‍රී මහා බෝධියට යන්න. මොකද අද අපි ප්ලෑන් කරන්නේ හවස් වෙනකම් මෙතන ඉන්න. ඒ නිසා වෙලාවක් තියෙන එකේ අපි දෙන්න දැන් හදන්නේ කොහෙට හරි වැවකට හරි ඇලකට හරි ගිහිල්ලා නාගන්න. අපි මෙතන ඕනගෙන් හපුවාම නම් කිව්වේ මේ දවස්වල ඇලවල් වල නම් වතර නැහැ. නානවා නම් වැවකට යන්න වෙනවා කියලා. කොහොම හරි අපි අනුරාධපුරේ ආවම නාන්න යන ප්ලේසස් 2-3ක්ම තියෙනවා. ඉතින් අපි අද ඉස්සෙල්ලාම පටන් ගන්නවා නුවර වැවට යන්න. නැවතුන තැන ඉඳන් කිලෝමීටර් 5.5ක් වගේ තිබුණා නුවර වැවට යන්න. කමක් නෑ කියලා හිතලා අපි දෙන්නත් එක්ක දැන් මේ යනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ නුවර වැවේ වැව් බන්ට් එක. මෙන්න මේ විදිහට පාර අයිනෙන්ම තමයි යල යන්නේ. හැබැයි ඉතින් කිව්වත් වගේ වතුර නෑ. මේ දවස්වල කුඹුරු වැඩ නැති නිසා තමයි වතුර නැත්තේ. ඉතින් අපි දෙන්න ආපහු හරවගෙන කල්පනා කරා අපි කොතනටද ඊළඟට යන්නේ කියලා. අපිට තව තැන් දෙකක් තියෙනවා යන්න. එකක් දැන් අපි ගියානේ අපි නුවර වැවේ වතුරෙන් නාලා තියෙනවනේ කලින්. ඒ වගේම අපි නාලා තියෙනවා කලින් සැරවල බසවක්කුලම වැවේ. මේ තියෙන්නේ බසවක්කුලම වැව. එතන නාන්න සුදුසු තැනක් වුණාට එදා මාර විදිහටම සෙනග වැඩි. තෙල් ප්‍රශ්නත් එක්ක මේ තරම් සෙනගක් ආවේ කොහොමද කියලාත් මට හිතුණා. ඒ තරම්ම සෙනග වැඩි. ඒ නිසා අපි එතනිනුත් නාන්නේ නැතුව තිසා වැවට ගිහිල්ලා බලන්න හිතුණා. හැබැයි දැන් අපිට ලොකු වෙලාවකුත් නැහැ. අපි ආපහු නවතින තැනට ගිහිල්ලා කරවල වැටෙන්න කලින් ජය ශ්‍රී මහා බෝධියට යන්නත් ඕනේනේ. ඒ නිසා අපි හිතුවා තිසා වැවට ගිහිල්ලා එතනත් සෙට් වෙන්නේ නැත්තම් කෙලින්ම අපි නවතින ප්ලේස් එකට යනවා කියලා. තිසා වැවේ නම් එච්චර සෙනග හිටියෙත් නැහැ. නාන තැනුත් කීපයක්ම තිබුණා. හැබැයි අපි දෙන්නම කලින් තිසා වැවෙන් නාලා නැති නිසා ටිකක් බය හිතුණා. වෙලාවක් නැති එකේ අපි ඉතින් ආපහු අපේ ප්ලේස් එකට ගිහිල්ලා නාගෙන කරගෙන ලෑස්ති වෙලා ඔන්න දැන් යනවා ජය ශ්‍රී මහා බෝධියට. දැනුත් වෙලාව 5ට විතර ඇති. ඒ වුණාට තාම අවුව තියෙනවා. ඔයාලට පේනවා නේද? ඒ වුණාට මේ වගේ හවසක ෆ්‍රෙෂ් වෙලා ෆ්‍රෙෂ් මල් ටිකක් අරගෙන ජය ශ්‍රී මහා බෝධියේ රුවන්වැලි සෑය වඳිනවා කියලා කියන්නේ ඒක හිතට මාරම සැහැල්ලුවක්. මේක මගෙත් පළවෙනි අත්දැකීම. ඔයාලට vlog එක ඉවර වෙනකොට තේරෙයි ඇයි මං ඒක ඒ තරම් හිතට සැහැල්ලුයි කියලා කිව්වේ කියලා. ඉතින් අපි විනාඩි 5ක විනාඩි 10ක විතර පයින්දුරක් ඇවිදගෙන ආවට පස්සේ ඔයාලට මෙන්න මේ පේන මල් කුටි ටික හම්බ වෙනවා. මෙතනින් මල් අරගෙන එතකොට අර ඔයාලට ඈත පේන්නේ හෙළබොජුන් එක. අපි රැ වෙලා එතනටත් එමු. කොහොම හරි මම මෙතනින් ගත්තා නිල්මානෙල් පොකුරක්. ජය ශ්‍රී මහා බෝධියේ රුවන්වැලි සෑය වඳිනවා නම් මං අනිවාර්යයෙන්ම නිල්මානෙල් පූජා කරනවා. ඔයාලා මගේ අනිත් කලින් අනුරාධපුර vlogs බලලා තියෙනවා නම් දන්නවා මං හැම සැරේම මේ වගේ නිල්මානෙල් පොකුරක් නම් අරගෙන යනවාමයි. ජය ශ්‍රී මහා බෝධිය මේ විදිහට දකිනකොට හිතට දැනෙන සැහැල්ලුව නම් මට ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. මම මගේ ජීවිතේ විශ්වාස කරන ගොඩාක් භක්තියෙන් මෙදුම් පුදන කරන තැන් දෙකක් තමයි මේ ස්ථාන දෙක. මං හිතනවා මේ වීඩියෝ එක බලන ගොඩක් අය එහෙම තමයි. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට ලොකු භක්තියක් අපිට ලොකු ගෞරවයක් මෙන්න මේ තැන් දෙකේ තියෙනවා. ඒ වගේම තමයි ජය ශ්‍රී මහා බෝධියේ රුවන්වැලි සෑය කියලා කියන්නේ ආශිර්වාදය මෙච්චරයි කියන්න පුළුවන් තැන් නෙවෙයි. ඉතින් අපි ජය ශ්‍රී මහා බෝධිය වැඳගෙන මල් පහන් පත්තු කරලා පූජා කරලා ගාථා කියලා
අපි හිමීට යනවා රුවන්වැලි මහා සෑය වඳින්න. අපි රෑ වෙනකම්ම රුවන්වැලි මහා සෑයට වෙලා ඉන්න තමයි අද හිතාගෙන ඉන්නේ. ඒක නෙමෙයි ඊට කලින් ඔයාලට කියන්න ඕන ඔයාලා මේ දවස්වල ජයශ්‍රී මහ බෝධිය වඳින්න එනවා නම් විහාරෙට අපිට යන්න විදිහක් නැහැ. ඔයාලා මේ දැක්කා වගේ ඒකේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දවස්වල සිද්ධ වෙනවා. ඒ නිසා අපිට එතනට යන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ ස්ක්‍රීන් එක ගැන විශේෂයෙන්ම මට කියන්න ඕනේ. අපි කවුරුත් ජයශ්‍රී මහා බෝධිය ගොඩාක් කිට්ටුවට දැකලා නැහැනේ. මේ විදිහට වැලි මලු ඉඳගෙන අපි වැඳුම් පිදුම් කරාට අපි ගොඩක් කිට්ටුවට දැකලා නැහැ. ඉතින් ජයශ්‍රී මහා බෝධිය කිට්ටුවෙන්ම හයි කරලා තියෙන කැමරාවකින් තමයි ඔයාලට මේ විදිහට ජයශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගන්න අවස්ථාවක් හදලා දීලා තියෙන්නේ. ඒක නම් ඇත්තටම අගය කරන්න ඕන ස්තුතිවන්ත වෙන්න ඕන වැඩක් කියලා තමයි මට හිතුනේ. මොකද අපි කවුරුත් ඒ තරම් ළඟට ශ්‍රී මහා බෝධිය දැකලා නැහැ. ඉතින් ඔන්න අපි දැන් රුවන්වැලි මහා සෑයට යනවා. බලන්නකො හවස ඉර බැහැගෙන යන අවුවත් එක්ක රුවන්වැලි සෑය හරි ලස්සනට දිස් වෙනවා. ඒක හරි ලස්සන චිත්‍රයක් වගේ. මාර මාස හිතනමට ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි මං කිව්වේ ඔයාලා හවසක රුවන්වැලි සෑය වඳින්න එන්න ඕන කියලා. අපි ගෙන ආපු මල් ටික ශ්‍රී මහා බෝධියට පූජා කරපු නිසා අපි රුවන්වැලි සෑය පහු කරගෙන ගිහිල්ලා ආයෙම මල් කඩේකින් නිර්මාණල් පොකුරක් අරගෙන තමයි ආවේ. ඉතින් මෙන්න මේ දේවල් දකිනකොට මට නම් ආයෙම යන්න හිතයි. මෙතන තියෙන ලස්සන විතරක් නෙවෙයි මෙතනට ආවහම හිතට දැනෙන ශක්තිය සැනසීම තමයි මට නම් ගොඩක් වෙලාවට ආපහු එන්න හිතෙන්නේ. මං එන හැම වතාවකම හිතා ගන්නවා ආයෙත් මට එන්න පුළුවන් වුණ ළඟම වෙලාවෙදී මං ආපහු ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය වඳින්න එනවා කියලා. මං හිතන්නේ අද දවල් වගේ ලොකු පූජාවක් මෙතන කරලා තියෙනවා. මේ විදිහට දාස්පෙතිය මල් පූජාවක්, බුදු පිළිම පූජාවක්, මේ විදිහට මල් වලින් ගොඩාක් සරසලා මල් පූජාවක්, ගිලන්පස පූජාවක් වගේම රුවන්වැලි සෑය වටේටම බුදු පිළිම පූජාවක් කරලා තියෙනවා දාස්පෙතිය මල් එක්ක. ඒක මාරම ලස්සනයි. මට හිතුනේ ඒක අද දවල් වගේ කරපු පූජාවක් වෙන්න ඕන. මොකද මේ හැම එකක්ම ෆ්‍රෙෂ් මල් තියෙන්නේ. කොහොම හරි අපි පැයක් විතර රුවන්වැලි සෑය ළඟට වෙලා ගාථා කියලා වන්දනාමාන කරලා තමයි එතනින් ආවේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා එනවා නම් ගොඩක් උදේම හරි ටිකක් හවස් වෙන්න හරි එන්න. මේ වගේ වෙලාවට පරිසරය හරිම නිස්කලංකයි, රස්නේ අඩුයි, අවුව නැහැ. ඔයාලට හිත නිදහසේ පහසුවෙන් ඇති වෙනකන් වන්දනාමාන කරගන්න පුළුවන්. ඔයාලා දවල් කාලේ එනවනම් ටිකක් රස්නේනේ. මේ වගේ වෙලාවට රස්නෙත් නෑ, හරිම සීතල හොළඟක් එක්ක ඔයාලට වන්දනා කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න අද දවසේ අපේ වැඩ කටයුතු ඉවරයි. අපි හෙළබොජුන් එකෙන් රැයට කාලා එහෙම්මම නවතින තැනට ගියා. හෙළබොජුන් එක වහන්නේ 9ට. අපි යනකොටත් 9ට කිට්ටු නිසා අපිට කන්න හම්බ වුණේ තෝසේ ඉන්දියාප්පයි විතරයි. අනිත් කෑම ඔක්කොම ඉවර වෙලා. එහෙනම් මං ඔයාලව හෙට දවසින් ආයේ හම්බ වෙන්න. හෙට දවසෙත් ලස්සන වැඩ ටිකක් වුණා. එහෙනම් vlog එකත් එක්ක දිගටම ඉන්නකෝ. අර පේන චෛත්‍ය මොකද්ද කියලා දන්නවද? අපි නවතින තැනට රැයට ලස්සනට ලයිට් දාලා සඳහිරු සෑය පේනවා. ඒ තමයි සඳහිරු සෑය. The next day. සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ තමයි අපේ අනුරාධපුර ගමනේ දෙවෙනි දවසේ පටන් ගැම්ම. ඉතින් මං උදේම නැගිටලා කිරි ආහාර ලෑස්ති කරා. දැන් මේ හදන්නේ දෙන්නත් එක්ක එකතු වෙලා කිරි ආහාර පාත්‍ර වලට දාලා මුදරස් පළං වලින් සරසලා පූජා කරන්න පුළුවන් විදිහට සකස් කරන්න. ඉතින් මං කිරි ආහාර හදන විදිහේ වීඩියෝස් නම් ගත්තේ නැහැ. මොකද ඒ තරම් වෙලාවක් උදේ තිබුණේ නැහැ. ඒ වගේම තමයි එක එක පැතිවල කිරි ආහාර හදන විදිහ වෙනස්නේ. ඔයාලගේ පැත්තේ කොහොමද හදන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න. මං කැමති ඒවා දැනගන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ එක බලන අනිත් අයටත් ඒක වැදගත්. තව විශේෂ දෙයක් තියෙනවා කියන්න. මේ සැරේ තමයි පළවෙනි වතාවට මං තනියම මගේ අත් දෙකෙන්ම කිරි ආහාර සකසලා අපි දෙන්නත් එක්ක පූජා කරන්න හදන්නේ. මීට කලින් ගොඩ වතාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒවයේදී කිරි ආහාර හැදුවේ අපේ අම්මා. මෙදා සැරේ මං තනියම මේක හදලා පූජා කරන එක ගැන මට නම් තියෙන්නේ මාරම සතුටක්. මට ඒක කොච්චර කිව්වත් ඇති වෙන්නේ නැහැ. මම මේ වීඩියෝ එක ගත්තේ ඒ නිසාම තමයි. ඉතින් ඔය විදිහට කිරි ආහාර ටිකත් ලෑස්ති කරගෙන ගිලන්පසත් හැදුවා. ඒකේ මට වීඩියෝස් ගන්න බැරි වුණා.
ගිලම්පසවලට මම හැදුවේ පළතුරු යුෂ බීම එකක්. ඉතින් ඒකත් ලෑස්ති කරගෙන අපි දෙන්නත් එක්ක දැන් මේ යන්න තමා හදන්නේ. දැන් වෙලාව උදේ 6:00ට 7ට වගේ ඇති. අපි මීට කලින් යන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට අපේ වැඩ ඉවර වෙනකොට චුට්ටක් පරක් වුණා. අපි හිතාගෙන හිටියේ උදේ 6ට වගේ යන්න. ගොඩක් උදෙම. හැබැයි අපි යනකොට 7 කිට්ටු වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ දෙවැනි දවස පටන් ගන්නෙ. අර ඔයාලට පිටිපස්සෙන් පේන්නේ සඳහිරු සෑය. මං ඊයේ රෑ එනකොට පෙන්නුවේ. ඒකේ දවල්ට පේන විදිහ තමයි ඔය. ඉතින් උදේ 7 වුණාට ඔයාලට ඔය පේනවා වගේ ටිකක් අවුව වැටිලා. මේ දවස්වල ඉතින් ටිකක් රස්නේනේ. කලින් අවුව වැටෙනවා, කලින් ඉර පායනවා, ටිකක් හවස් වෙනකම් ඉර බහින්න නැතුව තියෙනවා. ඉතින් රස්නේ වැඩි. ඔයාලට මට තව දෙයක් කියන්න ඕනේ. මේ විදිහට නැවතිලා අපි තැනක් අරගෙන නැවතිලා කිරි ආහාර හදාගෙන යන එකේ තව ලස්සන දෙයක් මම දැක්කා. අපි ගොඩක් පාන්දර දුර ඉඳන් හදාගෙන එනවට වඩා මේ විදිහට අපි කිරි ආහාර හදාගත්තාම අපිට ඒක හදලා පුංචි වෙලාවක් ඇතුළත නැවුම් පිටින්ම ඒක පූජා කරන්න අවස්ථාව තියෙනවා. දැන් අපි වෙනදට නම් ගෙදරින් පාන්දර 2ට 3ට 4ට වගේ ගොඩාක් පාන්දර හදාගෙන එන්නේ. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා මේ විදිහට කරලා බලන්න කියලා. මේ වීඩියෝ එක ගත්තේ නම් ඔයාලටම තමයි. මොකද මට ඊයේ ජයශ්‍රී මහ බෝධිය උඩමළුවට ඇවිල්ලා වීඩියෝස් එකක්වත් ගන්න බැරි වුණා. ඒ නිසා මම මේ වීඩියෝ එක අරගත්තේ ඔයගොල්ලෝ මතක් කළාමයි. එහෙනම් අපි මල් පහන් පූජා කරලා රුවන්වැලි සෑය පැත්තටත් යමු. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එහෙමත් නැත්නම් සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක් තැම්පත් කරලා තමයි රුවන්වැලි සෑය ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා රුවන්වැලි සෑය ඉදි කරලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා. ඒ වගේම තමයි දුටුගැමුණු රජතුමාගේ අවසාන කාලේ, එයාගේ ජීවිතයේ අවසාන කාලේ වෙනකොට රුවන්වැලි සෑය හදලා ඉවර කරගන්න බැරි වුණ නිසා සද්ධාතිස්ස රජුරෝ ඒක උණ බට වලින් ආකෘතිය හදලා සුදු රෙදි පොරවලා රුවන්වැලි සෑය වැඩ නිම කරලා තියෙන විදිහට දුටුගැමුණු රජතුමාට පෙන්නලා තියෙනවා කියලා කතාවක් අහලා තියෙනවා නේද? ඉතින් මට අද ඒ කතාව මතක් වුණා. රුවන්වැලි සෑයේ ඉතිහාස කතාව ගොඩාක් දිගයි. මාත් පොත්පත් වලින් කියවලා තමයි දන්නේ. ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් කියන්න. ඉතින් අපිත් අපේ වන්දනාමාන කටයුතු ඉවර කරලා පිටත් එන්න තමයි මේ හදන්නේ. මේ විදිහට තමයි අපේ ලස්සන දවස් දෙකක් අනුරාධපුරයේ ගෙවුනේ. මං ගොඩාක් ආසාවෙන් ටික දවසක් ඉඳන් ප්ලෑන් කරපු ගමනක් නිසා මට හරිම සතුටුයි. ඒ නිසාම තමයි ඔයාලත් එක්ක vlog එකක් ෂෙයා කරගන්නත් හිතුවේ. එහෙනම් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තව ලස්සන වීඩියෝස් වලට එකතු වෙන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. like එකක් comment එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. මං ගිහින් එන්නම්. bye bye.